ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා SF Family Meals අපේ නාලිකාවට. ඔයා මේ දකින්නේ මම මගේ බබාට හදපු පෝෂණ ගුණයෙන් පිරුණු රසම රස පෝෂණීය ගුණයෙන් පිරි අලිගෙඩි පෙර පියුරි එක. මාස 6 සිට බබාගේ වර්ධනයට අවශ්‍ය healthy fat නැත්නම් හොඳ මේද වර්ග බහුලවම තිබෙන ආහාරයක් තමයි අලිගෙඩි පෙර කියන්නේ. මාස 7ක් වෙන බබෙක්ට කෑම හදද්දී පෝෂණය වගේම අපි හදන කෑම එකේ ටෙක්ස්චර් එක හරිම වැදගත්. අද මම ඔයාලට කියලා දෙන්නේ සාමාන්‍ය පීරෝ එකකට වඩා වෙනස් බබාගේ දිවට දැනෙන සිනිඳු ක්‍රීම් පදමේ අලිගෙඩි පෙර පියුරි එකක් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ හොඳින් ඉදුණු අලිගෙඩි පෙර ගෙඩියක් අරගෙන මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ අලිගෙඩි පෙරවල තියෙනවා දරුවාගේ මොළයේ සෛල වර්ධනයට සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උදව් වෙන සෞඛ්‍ය සම්පන්න මේද අම්ල වෙන ඔමේගා 3 වැනි healthy fat. දරුවාගේ වර්ධනය වන මොළයට මේ මේදේ ඉතාමත් අත්‍යවශ්‍යයි. දැන් මට අවශ්‍ය ප්‍රමාණයට මේ අලිගෙඩි පෙර ටික කපාගෙන ඉවරයි. දැන් මේ විදිහට මෑෂර් එකට දාලා මේක හොඳින් පොඩි වෙනතුරු මම පොඩි කරගන්න යන්නේ. අලිගෙඩි පෙරවල අඩංගු වෙන්නේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් සහ අනිකුත් සෞඛ්‍ය සම්පන්න මේද වර්ගයයි. මාස 7ක් වෙන බබාලගේ මොළයේ වර්ධනයේ වේගයෙන් වෙන නිසා මේ මේද වර්ග ඔවුන්ගේ බුද්ධි වර්ධනයට ඉතාමත් ගුණයි. ඒ වගේම තමයි අලිගෙඩි පෙරවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බබාගේ ඇස්වල සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙනවා. මේවා අනාගතයේදී හොඳ ඇස් පෙනීමක් ලබා ගැනීමට උදව් වෙනවා. මෙහි අඩංගු විටමින් C සහ විටමින් E බබාගේ ශරීරයේ ප්‍රතිශක්ති ගන්න පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ නිසා නිතර බබාලට හැදෙන සෙම්ප්‍රතික්ෂා වැනි රෝගවලින් බබා ආරක්ෂා කරගන්න මේක උදව් වෙනවා. අලිගෙඩි පෙරවල කෙසෙල් ගෙඩියකට වඩා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අඩංගුයි. පොටෑසියම් බබාගේ හෘදයේ ක්‍රියාකාරීත්වයට සහ ශරීරයේ දීර්ඝ සමතුලිතතාවයට ඉතාමත් වැදගත්. මම දැන් මෑෂර් එකකින් පොඩි කරගෙන ඉවරයි. තව ටිකක් මේක පොඩි වෙනකන් මම මේ වගේ පෙනේරයකට දාලා හොඳින් පොඩි කරගන්නවා. පෙනේරයට දාලා පොඩි කරද්දි තමයි මේකේ හරිම පදම එන්නේ. ගොඩක් බබාලට ඇතිවෙන සමය වියලි ගතිය සහ සමය ගැටලු අවම කරගන්න මෙහි ඇති විටමින් A සහ විටමින් E සමට අභ්‍යන්තරයෙන් පෝෂණයක් ලබා දෙනවා. ඒ නිසා මේ අලිගෙඩි පෙර කියන්නේ බබාගේ සමට ඉතාමත් වැදගත් දෙයක්. මේ අලිගෙඩි පෙර පියුරි එකේ හරිම පදම තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගානට පොඩි වෙන්න ඕනි බබාට ගිලින්න පහසු වෙන්න. මම මේක බ්ලෙන්ඩරයට දාලා බ්ලෙන්ඩර් කරගන්න නැත්තේ අලිගෙඩි පෙරවල අඩංගු සංවේදී පෝෂ්‍ය පදාර්ථ විශේෂයෙන්ම විටමින් E සහ අමුතර අත්‍යවශ්‍ය මේද අම්ල අධික වේගයෙන් බ්ලෙන්ඩර් කරනකොට ඇතිවන අධික තාපය සහ වාතයට නිරාවරණය වීම නිසා විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් දරුවට දෙන පෝෂණය උපරිම ලබා ගන්න නම් බ්ලෙන්ඩර් කරනවට වඩා මේ විදිහට මෑෂ් කරලා ගන්න එක තමයි හොඳම ක්‍රමය. ඉතින් මේ විදිහට තමයි මම මගේ බබාට දෙන්න අලිගෙඩි පෙර පියුරි එක හදාගත්තේ. මේ ආහාරය දරුවට මාස 6ක් සම්පූර්ණ වුණාට පස්සේ ඝන ආහාර හඳුන්වා දෙනකොටම දෙන්න පුළුවන් ආහාරයක්. මුල්ම වතාවේ පොඩි ප්‍රමාණයකින් පටන් අරන් දරුවට දෙන්න පුළුවන්. මේකේ තියෙන ක්‍රීම් ගතිය නිසා දරුවන්ට රස විඳින්න හරිම ලේසි. ඉතින් දරුවාගේ බුද්ධි වර්ධනය කියන්නේ එක දවසකින් වෙන දෙයක් නෙමෙයි. ඒ සඳහා මේ වගේ පෝෂණීය ආහාර වේල් නිරන්තරයෙන්ම දරුවාට ලබා දීම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මේ වගේ පෝෂණීය ආහාර වේල් නිරන්තරයෙන්ම දරුවාට ලබා දෙන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ අලිගෙඩි පෙර පියුරි එකක් ඔයාගේ බබාටත් හදලා දෙන්න. ඔයාගේ බබා මේ ආහාරයට කැමති වුණාද? නැත්නම් ඔයා බබාට දෙන වෙනත් විශේෂ කෑම වර්ග මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.
තවත් මේ වගේ පෝෂණීය සහ සෞඛ්‍ය සම්පන්න දේවල් දැනගන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු ඔයාගේ යාළුවෝ අතරේ share කරන්න. ඔයාගේ බබාටත් නිරෝගී දක්ෂ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්.